ඔයා ගෙදරට වෙලා හිත හිතන ඉන්නවා නම් මොකද්ද මම ඊළඟට කරන රැකියාව දැන් මම කොහොමද රැකියාවකට සුදුසුකම් හදාගන්නේ කියලා අපිට පුළුවන් ඔයාට ජපානයේ ස්ථිර රැකියාවක් කරන්න දෙන්න. මේකට සම්පූර්ණ කාලය යන්නේ අවුරුද්දක්. ඔයාට මාස 6ක් මහන්සිලා ඉගෙන ගන්න ඕන. ඊළඟ මාස 6 ඉන්ටර්වියු පාස් කරලා වීසා එනකම් බලාගෙන ඉන්න ඕන. හරි. ඉතින් මේ අවුරුද්ද ඇතුළත ඔයාට ජපානයේ රැකියාවකට යන්න පුළුවන්. රැකියා ශාස්ත්‍ර විදිහට අපි ගාව තියෙනවා කෙයාගිවර් සාත්තු සේවයට ඔයාට යන්න පුළුවන්. ඒ වගේම තමයි accommodation industry කියන්නේ hotel industry එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි කොල්ලොන්ගේ ආසම ෆීල්ඩ් එක automobile technician කෙනෙක් විදිහට ඔයාට රැකියාවට යන්න පුළුවන්. ඉතින් ඔයා දඹුල්ල අවට ඉන්න කෙනෙක් නම් මැයි මාසේ 24 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ 24 වෙනිදා දවල් 1:30ට වයරොන් ජපාන් ඇකඩමි දඹුල්ල අපේ ශාඛාවේ හඳුන්වා දීමේ වැඩසටහනක් තියෙනවා. මේක සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ. ඉතින් මේ ෆ්‍රී සෙමිනාර් එකට ඔයා ආවොත් ජපානයේ රැකියාවට යන්නේ කොහොමද කියන එක ඔයාට නොමිලේම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට කැමති නම් අපේ 7 වෙනි මාසේ 11 වෙනිදා ආරම්භ වෙන පාඨමාලාවට එකතු වෙන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ මාසේ 24 වෙනිදා දහවල් 1:30ට වයරොන් ජපාන් ඇකඩමි දඹුල්ල ශාඛාවට එන්න කියලා ආරාධනා කරනවා. අරිගතෝ ගොසයිමාස්.